මේ වීඩියෝකින් අපි බලමු මේ විද්‍යුත් ක්ෂේත්‍රයක උදාසීන ලක්ෂයක් කොහොමද හොයන්නේ කියලා. උදාසීන ලක්ෂයක් කියලා කියන්නේ මුලින්ම තේරුම් ගන්න ආරෝපණ කිහිපයක් තියෙන පද්ධතියක් ගත්තොත් ඒ ආරෝපණ කිහිපයේ හින්දා යම්කිසි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුව වෙන්න පුළුවන්. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුව වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් යම්කිසි ආරෝපණයක් තිබ්බොත් ඒ ක්ෂේත්‍රයේ තියෙන අනිත් ආරෝපණ මගින් එයා මත සංප්‍රයුක්ත බලයක් ඇති කරන්නේ නැති ලක්ෂයක් තියෙනවා. හරි. සරලව කිව්වොත් විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන කියන්නේ ආරෝපණ කිහිපයක් තියෙන පද්ධතියක් ගත්තොත් ඒකේ යම්කිසි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුව වෙනවා නම් අන්න ඒ වගේ ලක්ෂයකට තමයි උදාසීන ලක්ෂයක් කියලා කියන්නේ. එතන මම මුලින් ගත්තේ මේ ද්‍රව්‍යතාව සමාන ආරෝපණ දෙකක් ධන 16 මයික්‍රෝකූලෝම් හා ධන 4 මයික්‍රෝකූලෝම් කියලා ආරෝපණ දෙකක් තියෙනවා. ඒක තේරුම් ගන්න මුලින් ද්‍රව්‍යතාවයේ සමාන ආරෝපණ දෙකක් තිබ්බොත් අනිවාර්යෙන් ඒ දෙන්න යාකරන රේඛාව අතරමැද්දේ තමයි උදාසීන ලක්ෂයක් තියෙන්නේ. ඒ දෙන්න යාකරන රේඛාව අතරමැද්දේ තමයි උදාසීන ලක්ෂයක් තියෙන්නේ. හැම වෙලෙම උදාසීන ලක්ෂයක් තියෙන්නේ විශාලත්වය අඩු ආරෝපණය ආසන්න. හරි. ද්‍රව්‍යතාව සමාන ආරෝපණ දෙකක් නම් අතරමැද්දේ කාට ආසන්නේද විශාලත්වය අඩු ආරෝපණය ආසන්නයේ තමයි තියෙන්නේ. එහෙනම් මම මේ හරිය ලක්ෂයක් තෝරගන්න මෙතන. මොකද්ද කරන්නේ දැන්? එහෙනම් මේ ලක්ෂ්‍ය උදාසීන ලක්ෂ්‍ය වෙන්න නම් අපි දන්නවා තර්කය මොකද්ද? උදාසීන ලක්ෂ්‍යයේදී සංප්‍රයුක්ත මේ බලයක් නැහැ. එහෙම නැත්නම් විද්‍යුත් මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයක් නැහැ. සංප්‍රයුක්ත බලයක් නැහැ. එහෙම නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය නැති වෙන්න ඕන. කියන්නේ බිඳුව වෙලා යන්න ඕන. අපි කරන්නේ මොකද්ද? ඒ කියන්නේ ධන හෝ ධන ආරෝපණ දෙකක් හෝ ඍණ ආරෝපණ දෙකක් තියෙද්දි. කියන්නේ ද්‍රව්‍යතාව සමාන දෙන්නෙක් ඉඳි අපි කරන්නේ ඒ දෙන්නගේ විශාලත්වය අඩු කෙනා ආසන්නේ ඒ දෙන්න අතරමැද්දේ ඒ දෙන්නගේ විශාලත්වය අඩු කෙනා ආසන්නේ ලක්ෂයක් අරගෙන මම හිතනවා මෙතන තමයි මේක තමයි උදාසීන ලක්ෂය කියලා. මොකද්ද කරන්නේ? මම මෙතෙන් ධන ආරෝපණයක් ගෙනත් තියලා බලනවා එයා මත බලය ඇති වෙන දිශාව. මොකද විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දිශාව හොයාගන්නේ කොහොමද කියලා අපි කලින් කතා කරලා කලින් වීඩියෝ එකේදී යම්කිසි ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දිශාව ඕන අපි කරන්නේ මොකද්ද? ඒ ලක්ෂයෙන් ගෙනලා ධන ආරෝපණයක් තියෙනවා. ධන ආරෝපණයක් තියලා අරගොල්ලෝ මගින් මොකද්ද කරන්නේ? මේ ආකර්ෂණ බලද විකර්ෂණ බලද ඇති වෙන්නේ කියලා බලනවා. හරිනේ. මම හිතුවා මෙතෙන් ධන ආරෝපණයක් ගෙනත් තිබ්බොත් මේ ධන ආරෝපණය මත අරයා කරන්නේ මොකද්ද? විකර්ෂණයක් නේ. මෙයා මගින් මේ ධන ආරෝපණය විකර්ෂණය කිරීමක් කරන්නේ. මම ඒක ලේසියට E16 කියලා ගත්තා. මේ 16 මයික්‍රෝකූලෝම් හින්දා මේ ආරෝපණය විකර්ෂණය කිරීමක් කරන්නේ. ඊළඟට මේ ධන 4යි මයික්‍රෝකූලෝම් ආරෝපණය හින්දාත් මේ ධන ආරෝපණය විකර්ෂණය කිරීමක් කරන්නේ. ඒතර ඒක අනිත් පැත්තට තියෙනවා. මේ වගේ ලක්ෂයක මෙහෙම වෙන්න පුළුවන් නේ. මේ දෙන්න විශාලත්වයෙන් සමාන වුණොත් දැන් දිශාවෙන් ප්‍රතිවිරුද්ධයිනේ කොහොම? මේ දෙන්න විශාලත්වයෙන් සමාන වුණොත් එහෙනම් මේ ලක්ෂයේ මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුව වෙන්න පුළුවන්. එහෙනම් මම මේ ලක්ෂය උදාසීන ලක්ෂය වෙන්න නම් තර්ක ලියනවා මොකද්ද උදාසීන ලක්ෂය සඳහා මෙන්න මේ E4 E16ට සමාන වෙන්න ඕනේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි විශාලත්වයෙන් සමාන වුණොත් ඒ දෙක කැපිලා යනවනේ. එහෙනම් මේ ලක්ෂය උදාසීන ලක්ෂයක් වෙන්න නම් මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයක් තියෙන්න බෑ. يعني මේකට මේක කැපිලා යන්න ඕනේ. එහෙනම් තර්කය මොකද්ද? E4 සමානයි E16. අපි කතා කරා කලින් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ලියන්නේ කොහොමද? ලක්ෂාකාර ආරෝපණයක් හින්දා ලක්ෂාකාර ආරෝපණයක් හින්දා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ලියන්න පුළුවන් 1/4 එප්සයිලන් නෝට් q බෙදීම r වර්ගයනේ q බෙදීම r වර්ගය. මට ඕනේ මේ උදාසීන ලක්ෂයට දුර හොයන්න. මම මේ ධන 4 මයික්‍රෝකූලෝම් හින්දා දුර x කියලා ගත්තා. එහෙනම් මුළු දුර 10 නම් මේ දුර 10 නේ x නේ. එහෙනම් 1/4 එප්සයිලන් නෝට් ධන 4 මයික්‍රෝකූලෝම් හින්දා ඇතිවෙච්ච විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය තමයි E4 කියලා ගත්තේ. එහෙනම් ආරෝපණය ලියන 4 වැඩි කිරීම 10 6යි. දුර කොච්චරයිද x? x වල වර්ගයක් එහෙනම්. හරි. ආ 1/4 එප්සයිලන් නෝට් මේ 16 මයික්‍රෝකූලෝම් හින්දා එහෙනම් 16යි 10 6යි මයික්‍රෝ හින්දා 10 6ක් දාන්න ඕනේ. දුර 10 x 10 x වල වර්ගය. නියත පද කපලා දැම්මා. දැන් 4ට 16 කපන්න පුළුවන්. 4ට 4 1යි 16 4යි. ඒතර මේ වගේක් එනවා. මේ වගේ ගණන් වල ගොඩක් වෙලාවට මේක දැන් මේකේ මේ වර්ග කරලා සුළු කරන්න අවශ්‍ය නැහැ. වර්ග සමීකරණයක් විදිහට සුළු කරන්න අවශ්‍ය නැහැ. නිකන් කෙටියෙන් කෙලිම වර්ගමූලය ගන්න පුළුවන්. හරි. මේ වගේ ගණන් වල එකපාරට නිකන් වර්ගමූලය ගන්න. 1ට x සමානයි එහෙනම් 4 වර්ගමූලය 2යි 10 රින x කියලා ගන්න පුළුවන්. හරස් ගුණ කරා නම් x සමානයි 10 බෙදීම 3යි කියලා වෙනවා. ඒ කියන්නේ 3.3යි. හරිනේ එතකොටනේ මේකේ හරි මැද්ද ගත්තා නම් 5නේ. 5ට වඩා අඩු වගයක් කියලා තියෙන. ඒ කියන්නේ ධන ආරෝපණය මේ විශාලත්වයෙන් කුඩා ආරෝපණය ආසන්නයට තමයි උදාසීන ලක්ෂය ඇවිල්ලා තියෙන්නේ. ඔය කාරණේ පොඩ්ඩක් තේරුම් ගන්න. ද්‍රවීයතාවය සමාන නම් ඒක නෝට් එකට එකතු කරගන්න. ද්‍රවීයතාව සමාන ආරෝපණ දෙකක් ගත්තොත් ඒ දෙන්න අතර උදාසීන ලක්ෂය තියෙන්නේ. ඒ දෙන්න අතර මැද්දේ හැබැයි වඩාත් ලං වෙනවා කාටද? විශාලත්වය අඩු එක්කෙනාට ආසන්න. හරි. ධන දෙන්නෙක් හරි ඍණ දෙන්නෙක් හරි ඉඳියොත් ද්‍රවීයතාව සමාන දෙන්නෙක් ඉඳොත් උදාසීන ලක්ෂය තියෙන්නේ ඒ දෙන්න අතර මැද්දේ කාට ආසන්නේද? විශාලත්වය අඩු එක්කෙනාට ආසන්නේ. හරි. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඍණ කිව්ව ආරෝපණයකුයි ඍණ කිව්ව ආරෝපණයකුයි තියෙනවා. එහෙනම් ඉතින් මේක ලේසි උදාසීන ලක්ෂ්‍ය හරියටම කොහෙද තියෙන්න ඕනේ මේක?
දෙන්නගේ විශාලත්වය සමානයි. එහෙනම් හරිම ඇති තමයි උදාසීන ලක්ෂය තියෙන්නේ. ආයි තව එකක් ගමු මේ වගේ ඍණ 3යි කිව්ව ආරෝපණයක් තියෙනවා. මෙතන ධන 2යි කිව්ව ආරෝපණයක් තියෙනවා. මම එකම ද්‍රව්‍යතාව ගන්නකො මේ ධන කියලා ගමු. ඍණ එකක් ඊළඟට බලමු ධන ඍණ ආවොත් කොහොමද වෙන්නේ කියන ඊළඟට බලමු. මෙයක් ධන මෙයක් ධන. එහෙනම් ද්‍රව්‍යතාව සමානයි. මෙයක් ධන 3ක් කිව් මෙයා ධන 2ක් කිව්. එහෙනම් උදාසීන ලක්ෂය වඩාත් ආසන්නයේ කාට ආසන්නයේ තියෙන්නේ? මෙයාට ආසන්නයේ නේ. කුඩා එක්කෙනාට ආසන්නයේ තමයි තියෙන්නේ. හරි. ඔය විදිහට පොඩ්ඩක් මේ දල වශයෙන් ගන්න විදිහත් හදලා ගන්න විදිහත් අදහස තියාගන්න. ඊළඟට බලමු ද්‍රව්‍යතාව වෙනස් දෙන්නෙක් ධන සහ ඍණ කෙනෙක් ඉඳියොත් කොහොමද හදන්නේ කියන එක. හරි. තේරුම් ගන්න ද්‍රව්‍යතාව සමාන දෙන්නෙක් නම් දෙන්න අතර මැද්දේ කාට ආසන්නේද කුඩා එක්කෙනාට ආසන්නේ. මොකද්ද කරන්නේ? ඒ ලක්ෂය අපි මේ වගේ ලක්ෂයක් තෝරගෙන ඒ ලක්ෂය මත ඊ ලකුණු කරනවා මේ දෙන්නගෙන් ඇති කරන විද්‍යුශේෂ තීව්‍රතාව. මේ ලක්ෂය උදාසීන ලක්ෂය වෙන නම් මොකද්ද වෙන්න ඕනේ? ඊ බිඳුව වෙන්න ඕනේ. කියන්නේ විද්‍යුශේෂ තීව්‍රතාවය බිඳුව වෙන්න ඕනේ. කියන්නේ මෙහාට මෙහා කැපිලා යන්න ඕනේ. තර්කේ ලියලා සුළු කරලා උත්තර ගන්නයි තියෙන්නේ. හරි. ඊළඟට බලමු ද්‍රව්‍යතාව වෙනස් දෙන්නෙක් ඉඳියොත් කොහොමද හදන්නේ කියන එක. දැන් බලමු අපි ද්‍රව්‍යතාව වෙනස් ආරෝපණ දෙකක් තිබ්බොත් ඒ කියන්නේ ධන ආරෝපණයක් සහ ඍණ ආරෝපණයක් තිබ්බොත් කොහොමද උදාසීන ලක්ෂය තියෙන්නේ කියලා. හැම වෙලේම මතක තියාගන්න ධන සහ ඍණ ආරෝපණ දෙකක් තිබ්බොත් උදාසීන ලක්ෂය තියෙන්නේ මේ දෙන්න යාකන රේඛාවට පිටින්. කියන්නේ මේ දෙන්න යාකන රේඛාව මේ අතරමැද්දේ නෙමෙයි එක්ක මේ පැත්තේ එක්ක මේ පැත්තේ. ඒක තෝරගන්නේ කොහොමද? ඒකත් අර වඩා විශාලත්වයෙන් අඩු එක්කෙනා ආසන්නයේ තමයි තියෙන්නේ. ද්‍රව්‍යතාව වෙනස් දෙන්නෙක් ඉඳියොත් ධන කෙනෙක් සහ ඍණ කෙනෙක් ඉඳියොත් උදාසීන ලක්ෂය තියෙන්නේ ඒ දෙන්න අතරමැද්ද නෙමෙයි ඒ දෙන්නට පිටින්. හැබැයි කුඩා එක්කෙනා ආසන්නේ. හරි විශාලත්වයෙන් අඩු කෙනා ආසන්නේ තමයි තියෙන්නේ. විශාලත්වය අඩු මේකේ 36යි විශාලත්වය මේකේ 4යිනේ. 4ට ආසන්නේ තමයි තියෙන්නේ මේකෙන් පිට. හරි. එහෙනම් ඉතින් මම මේ වගේ ලක්ෂයක ධනාරෝපණයක් ගෙනත් තිබ්බා. මොකද දිශාව හොයාගන්න අපි ඉතින් ධනාරෝපණයක් ගෙනත් තියෙන එකනේ කරන්නේ. ඒතර මෙයා මගින් මොකද්ද වෙන්නේ? ධනාරෝපණය ආකර්ෂණය කරගන්න. මෙයා ඍණ එක්කෙනේ. එයා කරන්නේ ධන එක්කෙනා ආකර්ෂණය කරගන්න එක. එහෙනම් 4යි මයික්‍රෝකූලෝම් හින්දා මේ පැත්තට ශේෂ්ත්‍රයක් ඇති වෙනවා විද්‍යුත් ශේෂ්ත්‍රය. මංගේ E4 කියලා ගත්තා ලේසියට. මෙයා කරන්නේ මොකද්ද? මෙයා විකාශනය කරන තල්ලු කරන එකන්නේ. එහෙනම් E36 කියලා එක ගත්තා. ධන කෙනා මගේ මෙයා විකාශනයක් කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලා අපි කතා කරා උදාසීන ලක්ෂයට තර්කය මොකක්ද? උදාසීන ලක්ෂයේදී බලයක් නැහැ විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැහැ. හරි. එහෙනම් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය බිඳුව වෙලා යන්න ඕනේ. එහෙම වෙන්න නම් දෙන්න දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් විශාලත්වය මොන වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එතකොට කැපිලා යන්නේ. එහෙනම් මේක උදාසීන ලක්ෂය වෙන්න නම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. සාමාන්‍ය විදිහට ආදේශ කරලා උත්තරය ගන්නයි තියෙන්නේ. හරි. ඒක හතරපා එප්සයිලන් නෝට් මං ගත්තේ 4 මයික්‍රෝකූලෝම් හින්දා 4යි 10 6 මේක ඍණාරෝපණයක් ඍණ ලකුණක් දාන්නේ. ඔක් කලින් කතා කරා විද්‍යුශේෂ තීව්‍රතාවය හොයද්දිවත් බලය හොයද්දිවත් එයාගේ ද්‍රවීයතාවය ධන ඍණ භාවයේ ආරෝපණය ආදේශ කරන්නේ නැහැ. හේතුව මෙයා දෛශිකයක්. දෛශිකයේ දිශාව අපි හදලා ගන්නවා. මේක කොහොමද ගන්නෙ? එතනින් ධන ආරෝපණයක් ගෙනත් තියලා එයා මත බලනවා බලය ආකර්ෂණයද විකර්ෂණ බලයක්ද කියලා. එකත් එක්කන ලකුණ ගන්න මේ දිශාව ගන්න. එතකොට ධන ඍණ භාවයක් දාන්නේ. ඒක උතන මත තියාගන්න. ඒතර 4යි මයික්‍රෝ කූලොම්ට මේ දුර x එතකොට 36 ගත්තොත් එයාට දුර මේ දුර 1යි මේ දුර x එන 1 ධන x නේ 1 ධන x වල වර්ගය 36 10 6 නියත කැපිලා යනවා එතකොට රෝග සුළු කාට පස්සේ x එනවා මේ 0.5 මීටර කියලා. හරි. කාරණේ තේරුම් ගන්න උදාසීන ලක්ෂයක මොකක්ද තර්කේ මේ කාරණා එකතු කරගන්න නෝට් එකට මේ නෝට් එකේ අනිවාර්යයෙන් මම කියන අමතර කාරණාත් එකතු කරගන්න. උදාසීන ලක්ෂයකදී මොකද්ද වෙන්නේ? උදාසීන ලක්ෂයකදී බලයක් නැහැ. බලයේ බිඳුව වෙන සම්ප්‍රයුක්ත බලය යම් කිසි ආරෝපණයක් මත ඒ වගේම විද්‍යුශේෂ තීව්‍රතාවයත් බිඳුව වෙනවා. කොහොමද හොයන්නේ? ද්‍රව්‍යතාව සමාන දෙන්නෙක් ඉඳි. ඉස්සෙල්ලා අපි කතා කරා ද්‍රව්‍යතාව සමාන. ඒ කියන්නේ දෙන්නම ධන නම් හෝ දෙන්නම ඍණ නම්. ඒ දෙන්න අතර මැද්දේ කුඩා එක්කෙනා විශාලත්වයෙන් කුඩා එක්කෙනා ආසන්නයේ තියෙන්නේ. දෙන්න ධන සහ ඍණ එක්කෙනෙක් නම්. කියන්නේ ද්‍රව්‍යතාව වෙනස් දෙන්නෙක් නම් ඒ දෙන්න අතර මැද්දේ නෙමෙයි පිටින් ඉන්නේ. ඒ දෙන්නට පිටින් ඉන්නේ කාට ආසන්නේද? කුඩා විශාලත්වයෙන් කුඩා එක්කෙනා ආසන්නයේ තමයි තියෙන්නේ. හරි. ඒ ලක්ෂය මත ධනාරෝපණයක් ගෙනත් තියලා ඒක දිශාව හොයා ගන්න පුළුවන්. ඊළඟට ඉතින් උදාසීන ලක්ෂය වෙන නම් මේ ලක්ෂය සංප්‍රයුක්ත විද්‍යුත්ගාමක බලයක් නැති මේ සෝරි සංප්‍රයුක්ත විද්‍යුශේෂ තීව්‍රතාවයක් නැති වෙන්න බෑ. සංප්‍රයුක්ත විද්‍යුශේෂ තීව්‍රතාවයක් නැති වෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්න මොකක් වෙන්න ඕනේද? විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. ඒ තර්කය ලියලා සුළු කරලා ගන්නයි තියෙන්නේ. ඔය අපි කතා කරේ මේ විද්‍යුශේෂයේ උදාසීන ලක්ෂය හොයන හැටි. විද්‍යුශේෂයේ උදාසීන ලක්ෂය හොයන හැටි තමයි කතා කරන්නේ.